කොච්චර කාර්යබහුල වුණත් මම හැම අවුරුද්දකම වගේ සිංහල අවුරුද්දට ගොඩාක් කෑම ජාති හදන්නේ හරිම සතුටුයි. ඉතින් මේ වගේ අප්‍රේල් මාසේ ලස්සනට මල් වලින් පිරීලා පාරවල් වල ඇවිදිද්දි දැනෙන සතුට කියලා නිම කරන්න බෑ. ඉතින් මම මෙහෙම ඇවිදගෙන මට සිංහල අවුරුද්දට අවශ්‍ය කරන බඩු ගන්න ගියේ වෙන මේ විදිහට. දකින තැන්වල මල් වල වීඩියෝස් අර ෆොටෝස් ගහ වටේ තියෙන මලුත් කඩාගෙන මං ගෙනල්ලා තිබුණු රෝස ටිකකට ලස්සනට මේ විදිහට බ්ලෙන්ඩ් කරලා ලස්සන මල් පොකුරක් හදාගත්තා. ඉතින් හැමෝම අහනවා මං කොහොමද මෙච්චර වැඩ තියාගෙන සිංහල අවුරුද්ද සමරන්නේ කියලා. මං ඒකට කොහොම හරි වෙලාව හදාගන්නවා. උදේ රෑ මහන්සි වෙලා වැඩට ගිහින් ඇවිල්ලත් රෑ තිස්සෙත් කෑම හදනවා, වැඩට යන්න කලිනුත් කෑම හදනවා. මෙච්චර කෑම ගොඩක් හදාගත්තෙත් පැය 10ක් පැය 9ක් විතර මේ දවස්වල වැඩ කරන ගමන් ඉතින් මේ විදිහට මේ බකිනි කැවුම් කියන්නේ මම පළවෙනියටම උත්සාහ කරපු කැවිලි જાතියක්. මම ඒක බයෙන් හැදුවේ. ඒක ටිකක් පැලෙන්නත් බලනවා. අතිරහ විදිහමයි. මේ හැමදේම ඉතින් මම රෙසිපි දාන්නේ. ඔයගලන්ට YouTube එකෙන් බලන්න පුළුවන්. මම පුළුවන් විදිහට මමත් ඒ වගේ බලන් තමයි හදන්නේ. මොකද ඔක්කොම ඔළුවේ මතක තියාගෙන ඉන්නේ නෑනේ කවුරුත්. හැම අවුරුද්දකම පොඩ්ඩක් හරි බලන මොන හරි ඉන්ග්‍රීඩියන්ට්ස් අමතක වෙයි කියලා. ඉතින් මේ විදිහට මේ කැවිලි බෙදගෙන සන්ට කෑම පිඟන් ටික හදාගත්තාම මට හරිම සතුටුයි. අවුරුදු පුරාම තියෙන සියලුම උත්සව මායි පුතයි හැමදේම සමරනවා. එතකොට අවුරුද්දෙම අපිට කරන්න වැඩ ගොඩාක් තියෙනවා. යාළුවෝ නෑ එහෙම කියලා කිසිම ප්‍රශ්නයක් නෑ. මම හරිම බිසි. ගේ ඇතුලේ මට කරන්න වැඩ රාශියක් තියෙනවා. ගොඩාක් වැඩ එක මේ දේවලුත් කරන එක ඉතින් ලොකු සතුටක්. මේ පුතා හදපු කිරි ටොෆි එක තමයි මම මේ වැඩ ඇරලා කපන්නේ. මම වැඩ ඇරලා එන්න කිට්ටුව එයා ඒක හැඳි ගාලා පදම එනකන් කරලා තියන්න කිව්වා. ඉතින් එයින් පස්සේ මං ආපු ගමන්ම ඒක ගාන්ට හැදිලා තිබුණා. මං එනවත් එක්කම කපලා මේ වගේ නිවුණෙන් පස්සේ ගලව ගත්තා. ඒක නම් හරිම ලස්සනට ආවා. හරිම රසයි. හරිම සතුටුයි. ඉතින් මේ වගේ එක කෑමක් හදලා ඒක ලස්සනට ආවහම දැනෙන සතුට ගොඩාක් ආසයි මේ විදිහේ දේවල් කරන්න. ඉතින් කොකිස් එකත් මම පාට දෙකකින් හදන්න ඕනේ වුණාට මට තැඹිලි පාට ඒ කියන්නේ කොකිස් එකේ තියෙන පාටට තියාගන්න ඕනේ වුණා. මොකද ගිය අවුරුද්දේ මම කෑම මේසෙ හැදුවේ තැඹිලි විදිහට. ඉතින් දමිළ විදිහට හැදුවම ඔක්කොම තැඹිලි පාටට තිබුණේ. ඉතින් මට මේ පාර ඒ කැවිලි වල තියෙන හරි පාට තියාගන්නත් ඕනේ වුණා. ඊට පස්සේ මේ හදන්න මුං යට කෑම. මුං යට කෑම කියන හරිම ලේසි කෑමක්. ඒක එච්චර අමාරු දෙයක් නෙමෙයි. හරි පදමට අනාගෙන ඒ තලපේ හදාගෙන කපා ගන්නකම් විතරයි අමාරු. ඊට පස්සේ මේ විදිහට බැටර් එක දවටලා බෙද ගන්නයි තියෙන්නේ. හරිම ලේසි. අපි හිතන තරම් අමාරු නැහැ. පිට රටක හිටියා කියලා අපිට තෙල් ටික තියනවා නම් පාන් පිටි ටික තියනවා නම් මොනවද අපිට කරගන්න බැරිනේ. කහ චුට්ටක් දාලා සීනිය කොය රටෙත් තියනවානේ. ඉතින් කැවිලි ටිකක් හදාගන්න එක මහා දෙයක් නෙමෙයි. ගෙදර ඉන්න අම්මලාට පුළුවන් ඉතින්නේ දරුවෝ වෙනුවෙන් මේ දෙයක් කරන්න. එහෙම කරාම මේ බබාලාට තියෙන සතුට ඒගොල්ලෝ අපි චාරිත වාරිත ගැන ඉගෙන ගන්නවා. හුඳුවැල් කියන්නේ හරි ලේසිම කෑමක්. හරිම පොඩි වෙලාවකින් හදාගත්තේ. පොල් ටොෆි ටිකත් ලස්සනට මම ආස කරන පාට වලින් හදාගත්තා. ඊට පස්සේ ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ කැවිලි ටික මේසෙට ගියේ. අවසානයේදී මේ විදිහට ලස්සනට මේසෙ දැක්කහම පුතාට තියෙන සතුට, පුතා සතුටෙන් ඉඳි මට තියෙන සතුට කියලා නිම කරන්න බෑ. ඉතින් ඔයාලත් එන අවුරුද්දේ මොනවා හරි කෑම 2-3ක් හරි හදන්න හිතා ගන්නකො මේ විදිහට. මට පුළුවන් නම් ඒ ඔයගලන්ට බැරිනේ. මම තනි අම්මා කෙනෙක් කියලා මෙච්චර දේවල් කරගන්නවා නම් ඔයාලට කොහොමවත් බැරි නෑනේ. ඉතින් වැඩ කරන අතරේ මේ තරම් ලොකුවට කෑම මේසයක් හදාගන්න එක තමයි අප්‍රේල් මාසේ තියෙන ලොකුම චැලෙන්ජ් එක මට.
ඉතින් ඒක ඉවර කරගත්තහම ඒ කෑම මේසේ වාඩි වෙලා අවුරුදු සිරිත් කරලා අපි අවුරුදු සින්දු දාගෙන බුදු පහන පත්තු කරලා ඒ අවුරුදු සුවඳත් එක්ක ඒ තෙල් සුවඳත් එක්ක මේ විදියට අවුරුදු සමරනකොට හිතට මාරම සතුටුයි. ඉතින් මේ වීඩියෝ එක ගේනකොටත් මමයි පුතයි ඉන්නේ හංගේරියාවල. මම මෙහෙ ආවේ මගේ බර්ත්ඩේ එකට. ඉතින් ඔයාලට මගේ බර්ත්ඩේ vlog එක, එතකොට හංගේරියාවල විස්තර, කොහොමද හංගේරියා travel කරන්නේ, කොහොමද මේ රටවල් වලට වීසා ලබා ගන්න, ඒ සියලුම විස්තර දැනගන්න මගේ ඉදිරි වීඩියෝස් එක්ක රැඳී ඉන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. ඉතින් මේ වීඩියෝ එක කරන්නේත් මයික් එකක් නැතිව ඒකටත් සමා වෙන්න කියන ගමන් ඔයාලට සමු දෙන්න යන්න. ඉතින් හම්බ වෙමු අපි හංගේරියාවලදී.